මේ තියන්නේ බදුරලිය බුරුළු පැත්ත ප්‍රදේශයේ තියෙන කළුගල ආරණ්‍ය සේනාසනයට ඇතුල් වෙන පාර. අදමයි මගේ වයිෆුයි ආවා කළුගල ආරණ්‍ය සේනාසනයට. ඔයාලට වීඩියෝ එකකින් ගේනවා ඒක අද. ඉතින් වීඩියෝ එක බලලා එකතු වෙන්න අපිත් එක්ක. මේක හොඳ ලස්සන රමණීය පරිසරයක් තියන්නේ. මේක ස්වාමින් වහන්සේලා භාවනා කරනවා. කැලේ කුටි තියෙනවා ඒවා භාවනා කරනවා. ඉතින් මේ ඇතුල් වෙන මාර්ගය විතරයි මේ තියෙන්නේ. අපි දැන් ඉස්සරහට යනවා. මේ පල්ලෙහින් මේ මම පෙන්නන මේ පල්ලෙහින් මේ ගස් අතරින් යනවා ආරණ්‍යස්පත්තෙන් ගලාගෙන යන දොළපාර. ඊට පස්සේ මේ තියෙන්නේ වටේම කැලෑව. මේක සිංහරාජ වනාන්තරයේ පැත්තක් කියලා තමයි කියන්නේ. එක් කොටසක් කියලා. කොහොම හරි සීතලයි. සීතලයි කියන්නේ දරා ගන්න බැරි සීතලක් නැහැ. ලස්සන ඇඟට සනීප ගොඩක් සනීපයක් දැනෙන සීතලක් තමයි තියෙන්නේ. ඇඟට මාර සනීපයි. ඔළුව මනස රිලැක්ස් වෙනවා, සංසුන් වෙනවා. මොන ප්‍රශ්නයක් හිතේ තිබ්බත් ඒකත් අමතක වෙනවා. ඊට පස්සේ මේ යන පාර ගැන කිව්වොත් මේ ඉස්සරහට තනිකරම ගල් මුල් ඒවා තමයි තියෙන්නේ. යන්න තියෙන්නේ පරිස්සමට යන්න තියෙන්නේ. පරිස්සම් වෙන්න දෙයක් නැහැ. වැස්ස වෙලාවට යනවා නම් ඉතින් පරිස්සම් වෙන්න තියෙන්නේ. වැස්ස වෙලාවට යන්න අමාරුයි. ගල් එහෙම ලිස්සනවා. වැස්ස වෙලාවට යන්න එපා කියලා තමයි කියන්නේ. ඔය තියෙන අපි දැන් ටිකක් ඉස්සරහට ඇවිල්ලා තින්නේ. තාම 12 හුවෙන්නේ අපිට පල්ලෙහින්. මේ හරියනම් බහින්න බෑ 12ට. ඉස්සරහා හුවෙනවා බහින්න පුළුවන් තැනක්. මම මෙතන පෙන්නන්නම්. එහෙනම් වීඩියෝ එකත් එක්ක ඉස්සරහට රැඳී ඉන්න. තව තියෙනවා. තව පඩි පෙලක් හම්බෙනවා. පඩි පෙල ඉවරුණාට පස්සේ චුට්ටයි ඉතින්. ඔන්න දැන් අපිට හම්බෙනවා ආරණ්‍යස්පත්තෙන් ගලාගෙන යන දොළපාර. මේ තියෙන්නේ එකෙන් ගොඩ වෙලා යන තියෙන පාලම. මේ යන්නේ අර අපි ආපු පැත්තෙන් පල්ලමෙන් යන මේ පල්ලම පැත්තට යන්නේ. මෙතන ගොඩක් ගල් තියෙනවා. මේ තියෙන්නේ පොඩි ජල විදුලි බලාගාරයක්. මේක දැන් ක්‍රියාකාරී තත්ත්වේ නැහැ. මේක අපේ සීයලා එකතු වෙලා තමයි හැදුවේ. අපේ සීයලා දායක මණ්ඩලේ ඉන්දියාවේ දවස්වල ඒගොල්ලෝ එකතු වෙලා තමයි මේක හැදුවේ. මේකෙන් ආරණ්‍යට ඉස්සර කරන්ට් එක ගත්තා. ඔය යන මේ පඩි පෙළ දිගේ තමයි මේ පඩි පෙළ අයිනෙන් තමයි ඒ දවස්වල අඟල් 6ක විතර වතුර බටයක් උඩ දොලෙන් වතුර අරගෙන ඒක ප්‍රෙෂර් කරලා තමයි ඒකේ තියෙන ටර්බයින් එකක් හරි මොකක් හරි කරකවලා ගන්න නැත්තේ. අඟල් 6 බටයක් ගිය එක දැන් නැහැ. ඒවා කැඩිලා ක්‍රියාකාරී තත්ත්වේ නැහැ කිසිම දෙයක් දැන්. දැන් ආරණ්‍යට විදුලි අරන් තියෙන්නේ. මේ තියෙන්නේ දැන් ගොඩක් දුර ඇහිල්ලා පඩි පෙළ නැගලා ඉවරයි. අපි දැන් ආරණ්‍යට ගොඩාක් ලං වෙලා ඉන්නේ. දැන් ඉස්සරහට හම්බෙනවා අපි ගල් තලාවක් තියෙනවා. එතනින් දොලක් තිබ්බා. ඒ උඩ 12 අර අපිට හම්බෙච්ච දොලේ උඩහ හරිය අපිට මේ පේන්න තිබ්බ යකඩ කණුවක්. ඒක මොකකට හරි දෙයකට ඉස්සර පාවිච්චි කරපු එකක්. මේ තියෙන්නේ අපි මෙතනින් ගත්ත වතුර බොන්න. ගොඩාක් පිරිසිදු වතුර තියෙන්නේ. බොන්න පුළුවන් සීතලයි. බොන්න කිසිම බයක් නැතුව බොන්න පුළුවන්. හරිම පිරිසිදුයි. මෙතන නාන්නත් පුළුවන්. කට්ටිය නානවා මම දැකලා තියෙනවා එක සැරයක්. කලින් සැරේ ආවම. දැන් ඔන්න ගොඩාක් ලං වෙලා ඉන්නේ ආරණ්‍යට. මේ වටේම කැලෑව තියෙන්නේ. එක ගස් ಜಾති බලා ගන්න පුළුවන්. හරි සුන්දර පරිසරයක් මේක. මේක ඉතින් අපි පරිස්සම් කරගන්න ඕන ගොඩක්. ආරක්ෂා කරගන්න ඕන. එන්න ගිය වෙලාවත් එක්ක යන්නේ. පරිසරයක්. දැන් ඔන්න ආරණ්‍යට ගොඩාක් ලං වෙලා ඉන්නේ. හරි නේද? ඔය මල් යන්නේ ඒ පාලම උඩට. ඒ පාලම තමයි ඒ පාලමෙන් පස්සේ තමයි තියෙන්නේ විශ්‍රාම ශාලාව. එහෙම නැත්නම් කාර්යාලය. ආරණ්‍ය කාර්යාලය. ඒ පාලමෙන් පස්සේ තියෙන්නේ. ඔන්න දැන් අපි තවත් ඉස්සරහට යනවා. පාලම වෙනකම් යනවා. දැන් උතනින් කාර්යාලේ තියෙන්නේ පාලම පහු කරාට පස්සේ.
දැන් ඉස්සරහටත් වීඩියෝ එක රැඳී ඉන්න. ඉස්සරහට තියෙන දේවල් බලන්න. මේ තියන්නේ කළුගල ආරන්නේ කාර්යාලය පහු කරාට පස්සේ පාලම ඉගුඩු වුණාම තියෙන ඉද්ද මල්ලත්ත ගෙදරින් මල් ගේන්න ඕනේ නැහැ. ඔයාලට මේකෙන් මල් කඩලා ආරන්නට පූජා කරන්න පුළුවන්. වම් අත පැත්තෙන් තියෙන්නේ පිණ්ඩපාත ශාලාව. දානේ සාමින් වහන්සේලාට පිළිගන්වන ශාලාව. මේ දැන් ගොඩාක් ඉස්සරහට ඇවිල්ලා තින්නේ අපි. තව ලස්සන තැන් බලා ගන්න පුළුවන්. ඉස්සරහට රැඳී ඉන්න. විහාරගාවින් ගල මේ අපිට කළුගල ආරණ්‍ය සේනාසනයට ඇතුළු වුණාම මුලින්ම හම්බෙන බෝධීන් වහන්සේ යන ආරණ්‍යයට ඇතුළු වෙන ආරණ්‍යයට ඇතුළු වුණාට පස්සේ පාරේ වම් අත පැත්තේ තමයි මේක තියෙන්නේ. අපි මෙතනටත් මල් පූජා කරා. බුදුරජාණන් වහන්සේට මල් පූජා කරා. මෙතන බෝධීන් ගල් විහාරේ පූජා කරා. මම මේකේ ඔයාලට පෙන්වන්න වීඩියෝ කරගත්තා. මේ අවට පරිසරය. මේකෙන් මේ අවට පරිසරයෙන්ම මල් කඩලා වාට පූජ කරන්න පුළුවන් බෝධීන් වහන්සේට බුදුරජාණන් වහන්සේට පූජ කරන්න පුළුවන්. මෙතන පල්ලෙහාම ටැප් එකක් තියෙනවා. පෑන් ගහන්න ඕන නම් මල් වලට පෑන් ගහන්න පුළුවන්. මෙතන මල් තියෙනවා. ඕන තරම් මල් තියෙනවා කඩන්න පුළුවන්. ඒ වගේම මේ අවටත් ගොඩාක් ලස්සන පරිසරයක් තියෙනවා. මේ කළුගල ආරණ්‍ය සේනාසනය ආරම්භ කරලා තින්නේ වර්ෂ 1940 දී පමණ බ්‍රහ්මචාරී දොන් පිලිප් සමරදිවාකර මැතිතුමා විසින් මේ ආරණ්‍ය ආරම්භ කරලා තින්නේ. ඉතින් ඉදිරියෙන් අප ගමන් කරන මාර්ගය අපිට හමු වෙනවා පාරේ වම් අත පැත්තේ සෙල්ලිපියක් කළුගල කතිකාවත කියලා එතුමා විසින් කරවපු සෙල්ලිපියක්. ඉතින් ඒකම අපිට ඉදිරියෙන් දකින්න හම්බෙනවා ඒ කළුගල කතිකාවත සෙල්ලිපිය ළඟින්ම බුදු මැදුරක් මුචලින්ද නාරජුගේ සෙවනේ අපගේ ලෞතර මාමෑණී බුදු පියාණන් වහන්සේ වැඩ සිටින ආකාරය දැක්වෙන බුදු මැදුරක්. ඉතින් ඔය අපේ මල්ලි යන පැත්තේ වම් අත පැත්තේ මල්ලිගේ වම් අත පැත්තේ ඒ කියන්නේ මල්ලි යන්නේ කළුගල කතිකාවත සෙල්ලිපිය තියෙන පැත්තට තමයි. මම මෙතන ෆොටෝ එකකුත් දාලා ලං කරලා ගහලා මම ඒක ලං කරලා වීඩියෝ කරන්න ගියේ නෑ. ඔය මල්ලි බලන්නේ කළුගල කතිකාවත කියන සෙල්ලිපිය. ඉතින් මේ ෆොටෝ එකක් මම දැම්ම ඔයාලට ළඟටම බලා ගන්න කළුගල කතිකාවත සෙල්ලිපියේ. ඉතින් මේ වීඩියෝ එකේ තවත් ගොඩක් ලස්සන තැන් ඔයාලට බලා ගන්න පුළුවන්. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී ඉන්න. ඉතින් මේ අපිට දකින්න ලැබෙන්නේ කළුගල ආරන්නේ ගල් විහාරයයි. ඉතින් මේ ගල් විහාරයට ඇතුල් වෙන ස්ථානයේම අපගේ ලෞතර මාමෑණී බුදු පියාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන ආකාරය දැක්වෙන බුදු පිළිමයක් තිබෙනවා. ඉතින් මේ තියෙන්නේ පාදෝවණය කරන්න පුළුවන් ගල් විහාරයට ඇතුල් වෙන්න ඉස්සෙල්ලා මේ තියෙන්නේ ගල් විහාරය ඇතුළත. මේ තියෙන්නේ ගල් විහාරය ඇතුළත. මේක සම්පූර්ණයෙන්ම ගලින් කරලා තියෙන්නේ. මේක ඇතුළ හරිම සීතලයි. මේක ඇතුළේ ඉන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ කළුගල් චෛත්‍ය. මේක තමයි කළුගල ආරණ්‍ය සේනාසනයේ තියෙන කළුගල් චෛත්‍ය. මේ වටේටම තියෙන භාවනා කුටි. භාවනා කරන්න පුළුවන් එන බැතිමත්තුන්ට භාවනා කරන්න පුළුවන්. අර ඈතින් පේන ස්වාමින් වහන්සේලා භාවනා යෝගීව වැඩ ඉන්න භාවනා කුටියක්. තැඹිලි පාටින් පේන්නේ. මේ තියෙන්නේ කළුගල් චෛත්‍යයේ වටේ තියෙන භාවනා කුටි. මේ චෛත්‍යයටත් මල් පූජා කරන්න පුළුවන්. කළුගල් ආසනයක් තියෙනවා. මම ඒක මේ ඇතුල් වෙනකොටම පෙන්නුවා. එතනටත් මල් පූජා කරන්න පුළුවන්. මේ තියෙන්නේ හතර පැත්තෙන්ම කළුගල් මල් ආසන තියෙනවා. මල් පූජා කරන්න පුළුවන්. මේ තියෙන්නේ කළුගල ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන බෝධීන් වහන්සේ. මෙම ස්ථානයේ බෝධීන් වහන්සේට පහලින්
ඉතා කුඩා දොළපාරක් ගලාගෙන යනවා. මම හිතන්නේ ඒ දොළපාර තමයි අපිට ආරණ්‍ය සේනාසනේ මැද හරියේදී අපිට හම්බෙච්ච දොළපාරේ උඩ හරිය හෙළ හරිය. ඒ කියන්නේ ඒ දොළපාරේ පටන් ගන්න ආරම්භ වෙන හරිය මේ හරිය වෙන්න ඕන. මෙතන පොඩි පාලමකුත් තියෙනවා. ඉතින් බෝධීන් වහන්සේ නාවනවා නම් ඔයාලට පැන් ගන්න පුළුවන්. එම දොළපාරෙම පැන් ගන්නත් පුළුවන්. තව මෙතන ටැප් එකකුත් තියෙනවා. ඒ කරලා එතනිනුත් ගන්න පුළුවන්. මම නම් කලින් සැරේ ආවහම පැන් ගත්තේ එතනේ දොළපාරෙන්. දොළපාරට බහලා පැන් ගන්න පුළුවන්. මේ තියන්නේ කළුගල ආරණ්‍ය සේනාසනේ බෝධීන් වහන්සේට පහළින් ගලාගෙන යන කුඩා දොළපාර. ඉතින් මේකේ විවිධාකාරයේ මාළු සිටිනවා. මාළු වර්ග. ඉතින් මම මේ වීඩියෝ එක ගත්තේ බෝධීන් වහන්සේ නාවන්න පැන් ගන්න දොළට බහැපු අවස්ථාවක. මේ තියන්නේ කළුගල ආරණ්‍ය සේනාසනේ ශ්‍රී ධර්මද්වීප ශිලාලේඛනය. මෙම ස්ථානයේ තව ගල් ටැඹක් තියෙනවා. ධාතු කරඬුවක් නිදන් කරලා හදපු ගල් ටැඹක්. තව තියෙනවා බ්‍රහ්මචාරී දොන් පිලිප් සමරදිවාකර මැතිතුමාගේ ගලින් කරපු පිළිරුවක්. මේ තියෙන්නේ අර මම කලින් කියපු ධාතු කරඬුවක් නිදන් කරලා ඉදි කරපු ගල් ටැඹ. ඉතින් මේත් එක්කම දැන් ඉදිරියට ඔබට පෙනෙයි බ්‍රහ්මචාරී දොන් පිලිප් සමරදිවාකර මැතිතුමාගේ ගලින් කරපු පිළිරුව. මෙම පරිසරයත් තනිකරම කැලෑවෙන් වට වෙලා තියෙනවා. මේ තියෙන කළුගල ආරණ්‍ය සේනාසනයේ ධර්මශාලාව අසල ඇති ඇටසැකිල්ල. මෙතන අවට තියෙනවා තව භාවනා කුටි. අර කළුගල් චෛත්‍ය ගාව තිබ්බා වගේ භාවනා කුටි. ඉතින් මම මෙතන ෆොටෝ දෙකක් මේ ඔයාලට පේන්න දැම්මේ. මම මෙතන වීඩියෝ කරන්න ගියේ නැහැ. මේ තියන්නේ කළුගල ආරණ්‍ය සේනාසනයේ ඇති විහාරස්ථානය. ඉතින් මේ ස්ථානයට ගියාම වටේ පරිසරය හොඳට ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ යන්නේ ඔයාලට වටේ පරිසරය පෙන්වන්න. මේ තියන්නේ ධර්මශාලාව සහ ඉදිරියෙන් ධර්මශාලාවට ඉදිරියෙන් පේනවා බෝධීන් වහන්සේ යවට පරිසරය. ඊට පස්සේ මේ තියන්නේ කැලෑව. මේ තියන්නේ තව ඉදි කරලා තියෙන ශාලාවක්. ඊට පස්සේ මේ මෙතන තනිකරම මේ විහාරස්ථානයේ අවට පරිසරයේ හදලා තියෙන්නේ තනිකරම කළුගල් වලින්. ඉතින් මේ අවට තනිකරම තියෙන්නේ කැලෑව. ඉතින් මේ මං දාලා තියෙන පින්තූර වලින් ෆොටෝ වලින් ඔයාලට පේන්නේ මේ විහාරස්ථානයේ ඇතුළත. හරිම අලංකාර විහාරස්ථානයක්. අලංකාර විදියට නිමවලා තිනවා. ඉතින් මම තව සමීප ඡායාරූප ටිකක් ඔයාලට දැම්මා පෙන්නන්න. ඊටාම අලංකාර විහාරස්ථානයක්. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වගේ තැන් රැක ගන්න පරිස්සම් කරගන්න එක අපි හැමෝගෙම වගකීමක්. දැන් අපි බෝධීන් වහන්සේ සහ විහාරස්ථානය වැඳ පුදා ගත්තා. අපි දැන් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ආයෙ මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන්න යන බලාපොරොත්තුවෙන් අප ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.